පසුගියදා හදිසි විදුලි බිඳවැටීමකට ලක් වූ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. Transfast මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක ඊයේ සිදු වූ එම විදුලි බිඳවැටීමෙන් මිලියන ගණනක ජනතාවගේ දෛනික ජීවිත අඩාල වී තිබුණා. ඒ අනුව ගුවන්තොටුපළ දුම්රිය රෝහල් සේවා අන්තර්ජාල සහ ජංගම දුරකථන ආවරණ සේවා සියල්ල අඩාල වී තිබූ බවයි වාර්තා වන්නේ. එම දැවැන්ත විදුලි බිඳවැටීමෙන් පසු ස්පාඤ්ඤ සහ පෘතුගාලයේ හදිසි තත්ත්වයක්ද ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණා. ස්පාඤ්ඤයේ විදුලි සැපයුමෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව අගමැති පේද්‍රෝ සැන්චෙස් පවසනවා. මේ අතර පෘතුගාල අගමැති ලුයිස් මොන්ටෙනෙග්‍රෝ පවසා ඇත්තේ ඉදිරි පැය කිහිපය තුළ සිය රට තුළ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන බවයි. පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද පෘතුගාලයේ සියලුම රාජ්‍ය සේවාවන් මේ වන විටත් ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. Transfast මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.